හරි අපිට කතා කරන්න තියෙන 10 වෙනි MCQ එක. එක් කොටසක් A ලෙසද අනෙක් කොටස B ලෙසද නම් කර ඇති අනුක්‍රමික තාර්කික පරිපථ යක කොටු සටහනක් බ්ලොක් ඩයග්‍රෑමයක් පහත දැක්වේ කියලා අපිට ඩයග්‍රෑමයක් දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් ඒකට ආවද මේ ප්‍රකාශන ටිකක් දීලා තියෙනවා. ඒවා සත්‍යද සත්‍යද කියලා දීලා තියෙනවා. එතකොට මේ මොකක්ද දීලා තියෙන්නේ අපිට තාර්කික පරිපථයක්. එතකොට තාර්කික පරිපථ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. හරිද? අපි මේ දෙක කතා කරලා ප්‍රශ්නෙට යමු. පළවෙනි එක තමයි සංයෝජන තාර්කික පරිපථ. හරිද? අනිත් දෙවෙනි එක තමයි අනුක්‍රමික තාර්කික පරිපථ. හරිද? එතකොට මේ සංයෝජන පරිපථ කියන එකට අපි මෙහෙම ඇඳගත්තොත් මේ පැත්තෙන් ඉන්පුට් දෙනවා සහ මේ පැත්තෙන් අවුට්පුට් හම්බ වෙනවා. ඒ කියන්නේ සංයෝජන තාර්කික පරිපථ වලදී වෙන්නේ දැන් මොකක් හරි කුමන හෝ එම අවස්ථාවේදී ඒ කියන්නේ දෙන ඉන්පුට් එකට අනුව පමණක් ප්‍රතිදානය දෙන ඒවාට අපි කියනවා සංයෝජන පරිපථ කියලා. හරිද? ඒ කියන්නේ දැන් මොකක් හරි එකක් ආදානය කරනවා නම් ඒ අවස්ථාවේ ආදානය කරන දේට අනුව තමයි අවුට්පුට් එක ලැබෙන්නේ. ඒවට තමයි සංයෝජන පරිපථ කියන්නේ. එතකොට මේකට අපිට උදාහරණ විදිහට කතා කරත හැකි half adder සහ full adder. හරිද? එතකොට මේකට උදාහරණ තියෙනවා half adder සහ full adder. හරිද? එතකොට මෙන්න මේ අනුක්‍රමික තාර්කික පරිපථ කියන්නේ මොනවද? ඒකට අපි මෙහෙම ඇඳගත්තොත් හරිද? ඔන්න ඔය විදිහට සටහනක් ඇඳගන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් ඉන්පුට් හම්බ වෙනවා මේ පැත්තෙන් අවුට්පුට් ලැබෙනවා. හරිද? එතකොට මේකෙදි දැන් අවස්ථාවකදී අරගේ වගේ නම් එවලේ දුන්න ආදානයට අනුව තමයි ප්‍රතිදානය හම්බුනේ. මේකෙදි එහෙම නෑ. මේකෙදි දෙන ආදානයට අමතරව කලින් අවස්ථාවල ප්‍රතිදානයන් නැවතත් ආදානයක් විදිහට දීලා ඒවත් එක්ක ඒ දෙකේම ඒ ආදාන දෙකේම ක්‍රියාවලියට අනුව තමයි මේකේ අවුට්පුට් ලැබෙන්නේ. හරිද? එතකොට ඔන්න ඕක තමයි අනුක්‍රමික තාර්කික පරිපථ කියන්නේ. හරිද? අරගේ වගේ නෙමෙයි. මේකෙදි කලින් අවස්ථාවලදී ප්‍රතිදානත් ආය ආදානය කරලා තමයි මේකේ අවුට්පුට් එක ගන්න. එතකොට මේකට අපිට උදාහරණ ගන්න පුළුවන් ෆ්ලිප් ෆ්ලොප් එක. හරි. එතකොට මේකට තව උදාහරණ දෙනවා. ඒ එච්චර අවශ්‍ය නැහැ. හරි. එතකොට ඔන්න ඔහොම තමයි අනුක්‍රමික තාර්කික වල වැඩ කරන්නේ. හරි. එතකොට දැන් මේක අපිට ප්‍රශ්න දිහා බැලුවම අපිට පේනවා නිකන් මෙන්න මේ වගේ ඩයග්‍රෑම් එකක් දීලා තියෙනවා. හරිද? එතකොට මම මේ ඩයග්‍රෑම් එක දැන් අඳ ගන්නවා. හරි. එතකොට අපිට දීලා තියෙන්නේ මෙන්න මේ වගේ පරිපථයක් තමයි අපිට මේ රූප තරහන් විදිහට දීලා තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි ප්‍රකාශයේ තියෙනවා ඒ කොටස සංයෝජන තාර්කික පරිපථයක කියලා. හරිද? එතකොට දැන් ඕක අර වරද්ද ගන්නේ දැන් අපි හිතනවා මේක අනුක්‍රමික එකක් කියලා. එහෙම නැතුව දැන් මේ අපෙන් අහන්නේ මේ A කොටස විතරයි. හරිද? එතකොට A කොටස විතරක් ඇහුවට පස්සේ අපි B කොටස අමතක කරලා අපි A කොටස විතරක් ගන්න ඕනේ. හරිද? A කොටස එතකොට අපිට ගන්න පුළුවන් සංයෝජන තාර්කික පරිපථයක් කියලා. ඒ කියන්නේ මේ B කොටස අමතක කරාට පස්සේ මේකෙන් හරි නැවත ආදානයක් කියන එකක් නැහැ දැන් A කියන එකට. A කියන එක විතරක් ගත්තට පස්සේ එතකොට අපිට ඒක ගන්න පුළුවන් සංයෝජන තාර්කික පරිපථයක් විදිහට. එතකොට A කියන එක සත්‍යයි. ඊට B ගත්තොත් මේ දෙවෙනි ප්‍රකාශය ගත්තොත් B කොටස මතක මූලාංග යකි. හරිද? එතකොට දැන් මේ වගේ එකදී හරිද? මෙහෙම දුන්නාට පස්සේ මේකේ මොකක් හරි ප්‍රතිදානයක් මෙතන ගබඩා කරගෙන ඊළඟට තමයි මෙතනින් ආ ඉන්පුට් එකක් විදිහට දෙන්නේ. එතකොට මෙතන ගබඩා කරනවා නම් අනිවාර්යයෙන් මේක මතක මූලාංගයක් වෙන්න ඕන. හරිද? එතකොට අපිට දෙවෙනි ප්‍රකාශයත් හරි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ කියන ඒ කොටස පමණක් තාර්කික ద్వාර භාවිතයෙන් ක්‍රියාවට නැංගිය හැකියි කියලා. හරිද? එතකොට දැන් මේ වගේ එකක් අපි කතා කරොත් තාර්කික ద్వාර භාවිතයෙන් මේ ඒ කොටස පමණක් ක්‍රියාවට නංවන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන අවුල තමයි ඒ කොටස විතරක් නෙවෙයි අපිට B කොටසත් තාර්කික ద్వාර භාවිතයෙන් ක්‍රියාවට නංවන්න පුළුවන්.
ඒ කියන්නේ B එකත් මෙතන මතක මූලාංගය අපිට දැන් ෆ්ලිප් ෆ්ලොප් එකක් වගේ කියලා හිතන්නකෝ. ෆ්ලිප් ෆ්ලොප් එකත් අපිට තාර්කික මේ ద్వාර භාවිතයෙන් ක්‍රියාවක් නම් ගන්න පුළුවන්. එතකොට ඒකෙදි අපිට උගන්න බැරි ඒ කොටස පමණක් කියලා දීලා තියෙන හින්දා. එතකොට B කොටසත් අපිට පුළුවන් තාර්කික ద్వාර භාවිතයෙන් ක්‍රියාවට නංවන්න. හරි. එතකොට මේකේ උත්තරය අපිට ගන්න වෙන්නේ 1 සහ 2 පමණයි කියලා අපිට ගන්න පුළුවන් මේකට තුන්වෙනි උත්තරේ. හරි. එතකොට මේකේ උත්තරය තුන්වෙනි එක තමයි උත්තරේ. හරි. එහෙනම් අපි යන්න දැන් ඊළඟ ප්‍රශ්නෙට.